වැස්ස දැහැලෙමින් තිබුණි මුළු නගරයම පාළුවට යමිනි. වේලාව රාත්‍රී 12:05 පස වී තිබුණි. මහා පාරේ කිසිදු වාහනයක් නැත. විදුලි කණු කිහිපයක එළිය වැස්සේ තෙමෙමින් අඳුර සමග පොරබදිමින් තිබුණි. දිනේෂ් සිටියේ පාර අයිනේ තිබූ පැරණි බස් නැවතුම්පොලේ. රැකියාවේ නියුතු ආයතනයේ හදිසි කාර්යයක් නිසා ප්‍රමාද වූ ඔහුට නිවසට යාමට තිබූ අවසන් බස් රථය මගහැරුණි. දුරකථනයේ බැටරියද සම්පූර්ණයෙන්ම බැසගොස් තිබුණු නිසා කාර් එකක් ගෙන්වා ගැනීමට කිසිදු ක්‍රමයක් නොවිය. සීතල සුළඟට දිනේෂ්ගේ මුළු සිරුරම ගැහෙන්නට විය. ඔහු කබායේ සාක්කු තුලට දෑත් තබාගෙන බස් නැවතුමේ කොන්ක්‍රීට් බංකුව මත වාඩි විය. එකපාරටම බස් නැවතුම කෙළවරින් අඩි ශබ්දයක් ඇසුණි. තෙත බරිත වූ පාවහන් දෙකක් පාරේ හැදෙන ශබ්දයයි. දිනේෂ් ගැස්සී ඒ දෙස බැලීය. මහ වැස්ස මැදින් කළු පාට කුඩයක් ඉහළාගත් අයෙක් බස් නැවතුම දෙසට ඇවිදෙමින් සිටියේය. ඔහු ඇඳ සිටියේ පැරණි පන්නේ සූට් එකකි. ඇඳුම සම්පූර්ණයෙන්ම තෙත පරිත වී තිබුණි. ඔහු ඇවිද ආවේ ඉතා සෙමින් අස්වාභාවික ලෙස. බස් නැවතුමට පැමිණි ඔහු දිනේෂ් දෙස නොබලාම බංකුවේ අනිත් කෙළවර වාඩි විය. ඔහුගෙන් ආවේ මහා අමුතු සුවඳකි. එය මුහුදු වතුර සහ පරණ පස් මුසු වූ අමුතු පුස් සුවඳක් විය. මහත්තයා වේලාව කීයද? එකපාරටම එම පුද්ගලයා ඇසීය. ඔහුගේ කටහඬ ඉතා ගැඹුරු කන්නඩපන කරවන සුළු එකකි. දිනේෂ් තමන්ගේ අතේ තිබූ ඔරලෝසුව දෙස බැලීය. දැන් රෑ 12:15යි. දිනේෂ් ගොත ගසමින් පැවසීය. තව විනාඩි 10කින් බස් එකේ එවි. අමුත්තා සෙමින් පැවසීය. දිනේෂ් පුදුම විය. මේ මහරෑ 12 පසු වී ඇති මොහොතක බස් රථයක් එන්නේ කෙසේද? මේ වෙලාවට බස් නෑ නේද මහත්තයා? දිනේෂ් ඇසීය. අමුත්තා මදක් හිස හැරවීය. කුඩයේ හෙවණැල්ල නිසා ඔහුගේ මුහුණ හරියට පෙනුනේ නැත. නමුත් ඔහුගේ දැස් අඳුර මැද සුදු පාටින් දිලිසෙන බව දිනේෂ්ට පෙනිනි. එනවා. මම හැමදාම යන බස් එක තව ටිකකින් ඒවි. අමුත්තා බියලි සිනහවකින් යුතුව කීය. දිනේෂ්ගේ සිරුර පුරා බියෙන් පිරුණු දහඩියක් දැම්මේය. ඔහුට හදිසියේම මතක් වූයේ වසර කිහිපයකට පෙර මේ පාරේ සිදු වූ මාරාන්තික බස් රථ අනතුර. මාරය 12:25ට පමණ වර්ෂාව අතරතුර පාලමෙන් පහළට පෙරළී ගිය එම බස් රථයෙන් කිසිවෙකුත් ජීවතුන් අතරට ආවේ නැත. දිනේෂ් අමුත්තා දෙස නැවත බැලීමට උත්සාහ කළේය. එවර ඔහු දුටුවේ අමුත්තාගේ කලිසම් කකුල් වලින් නොනවත්වා වතුර බින්දු වැටෙන බව. නමුත් ඒ වතුර බින්දු සාමාන්‍ය වැහි වතුර නොවේ. ඒවයි අඳුරු රතු පැහැයක් විය. දිනේෂ්ගේ හුස්ම ඉහළට සිරවිය. ඔහුට එතනින් නැගිට දුවන්නට ඕනෑ විය. නමුත් ඔහුගේ කකුල් දෙක පොළවට ඇලවී තිබුණාක් මෙන් අඩපණ වී තිබුණා. ඈතින් ලොකු බස් රථයක එන්ජින් ශබ්දය සහ ලයිට් එළිය අඳුර සහ වැස්ස කපාගෙන පෙනුනි. එය ඉතා පැරණි බස් රථයකි. එහි ඇතුළත දැල්ුණේ රතු පාට අඳුරු වෙලියකි. බස් රථයේ නිහඬවම කිසිදු සද්දයක් නොමැතිව බස් නැවතුම ඉදිරිපිට නතර විය. බස් රථයේ වීදුරු පුරා තදින් මීදුම බැඳී තිබුණි. ඒ වීදුරු ඇතුළෙන් දිනේෂ් දුටුවේ බස් රථය ඇතුළේ සිටින මිනිස්සු. ඔවුන් සියලු දෙනා හිස පහතට හරවගෙන කිසිදු චලනයක් නැතිව ගල් ගැසී සිටියා. ඔවුන්ගේ ඇඳුම් තෙත බරිත වී තිබුණි. දොර සෙමින් විවෘත විය. කොන්දොස්තරවරයා යයි සිටි හැකි අය දොර අසලට පැමිණියේය. ඔහු ලේ තැවරුණු පැරණි ටිකට් පතක් අත තිබ දිනේෂ් දෙස කෙලින්ම බැලීය. ඔහුගේ මුහුණේ අඩක්ම කැඩී වෙන් වී තිබුණා. නගින්න මහත්තයා ගොඩක් පරක් වුණා. කොන්දොස්තර අතින් සංඥා කළේය. දිනේෂ් බියෙන් කෑ ගැසීමට උත්සාහ කළත් අඩපණ වූ කටින් ශබ්දයක් පිට වූයේ නැත. එවිටම දිනේෂ් ළඟ සිටි අමුත්තා බංකුවෙන් නැගිට බස් රථයේ දෙසට ඇවිද ගියේය. ඔහු දුරාසලදී නතර වී දිනේෂ් දෙස ආපසු හැරී බැලීය. කුඩයෙන් වැසී තිබූ ඔහුගේ මුහුණ එවර හොඳින් පෙනිනි. ඒ මුහුණේ මස් දිරා ගොස් ඇට සැකිල්ල පෙනෙමින් තිබුණි. මහත්තයා එන්නේ නැද්ද? මේ බස් එක යන්නේ ආපසු එන්න නෙමෙයි. ඔහු බියකරු ලෙස සිනාසෙමින් ඇසීය.
දිනේෂ් තම මුළු ශක්තියම එකතු කර එකපාරටම පස්සට පැන්නා. ඔහු බස් නැවතුම පිටුපස තිබූ කැලෑව දෙසට වැටීගෙන දුවන්නට පටන් ගත්තා. වැස්ස සහ මඩ පාර දිගේ ඔහු ආපසු නොබලාම දිව්වා. පිටුපසින් මහත් භීෂණකාරී ලෙස බස් රථයේ හෝන් ශබ්දය සහ මිනිස්සුන්ගේ අඳුනා හඬ ඇහෙන්නට විය. ඔහු කොපමණ වේලාවක් දිව්වදැයි ඔහුට මතක නැත. අවසානයේ පාරායින තිබූ රාත්‍රී තේ කඩයක එළිය දැක ඔහු වෙතන ඇද වැටුණි. කඩේ සිටි පිරිස දිනේෂ් නැගිටවා වතුර වීදුරුවක් දුන්නා. මොකද මහත්තයෝ උනේ? බයෙන් වගේ කඩේ පිරිස ඇහුවා. දිනේෂ් සිදු වූ සියල්ල විස්තර කළා. කඩේ සිටි පිරිස එකිනෙකා දෙස බලාගත්තේ දැඩි නිහඬතාවයකිනි. මහත්තයා පුදුම වාසනාවන්තයෙක්, මුදලාලි පැවසීය. ඔය පාලම ළඟ බස් නැවතුමේදී මීට අවුරුදු 5කට කලින් රෑ 12:25ට බස් එකක් අනතුරට ලක් වුණා. ඒකේ හිටපු ඔක්කොම නැති වුණා. හැම අවුරුද්දකම ඒ විපත සිද්ධ වුණු දවසට රෑ 12:25ට ඒ බස් එක එනවා. ඒකට නැග්ගොත් ආයෙ කාටවත්ම පණ පිටින් එන්න හම්බෙන්නේ නැහැ. දිනේෂ් අතේ තිබූ ඔරලෝසුව දෙස බැලීය. වෙලාව රාත්‍රී 12:30යි. ඔහුගේ කොඳුවැට පෙළ දිගේ තවමත් සීතලක් ගලා යමින් තිබුණි. තමන් බේරුනේ නූලින් බව තේරුම්ගත් දිනේෂ් එදින රාත්‍රිය පුරාම නැවත කිසි දිනක මහ රෑ තනිවම බස් නැවතුම් පොළක නොසිටින බවට හදවතින්ම තීරණය කළා.